හෙලෝ ඩිසයිනර්ස් ඔයාලා අදත් එකතු වෙලා නිපුන්.ඩිසයින් YouTube channel එක ගැන තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ WCAG guidelines ගැන. ඉතින් WCAG කියන්නේ Web Content Accessibility Guidelines කියන එක. ඉතින් මේක ඔයාලට accessibility කියන නමෙන් තේරෙනවා නේද? මේ Web Content Accessibility Guidelines කියන්නේ වෙබ් එකේ තියෙන content accessible කරන්න හදපු guideline set එකක් කියලා. ඉතින් in nutshell ඒක තමයි මේ WCAG guidelines වලින් කරන්නේ. ඉතින් මේ WCAG වල versions තියෙනවා 2.0, 2.1, 2.2 ඒ වගේම levels තියෙනවා level A, level AA, level AAA. ඉතින් මේ වගේ එක එක levels සහ versions තියෙනවා. ඉතින් වැඩිපුරම websites වල use වෙන්නේ මේ WCAG 2.1 කියන version එක. ඉතින් මේකෙත් levels තියෙනවා level A, level AA, level AAA. ඉතින් මේ levels වලින් අපිට මේකේ පොඩි idea එකක් ගන්න පුළුවන් මේකේ මොන වගේ accessibility rating එකක් තියෙනවද කියලා. ඉතින් level A කියන්නේ bare minimum. එතකොට AAA කියන්නේ it's the best. ඉතින් මේ WCAG guidelines වල up to date version එකක් ඔයාලා බලා ගන්න ඕන. ඔයාලට යන්න වෙනවා WCAG official site එකට. ගිහිල්ලා එයාලගේ version එකක් select කරගෙන ඒ version එකේ doc එක බලන්න ඕනේ. ඉතින් ඔයා 2.1 වගේ බලලා initial start එකක් ගන්න නම් හොඳයි. මොකද ඒක standard එකක් වගේ දැන් globally at least 2.1 වත් තියෙන්න ඕනේ කියන standard එක තියෙනවා. ඉතින් ඒකින්ද 2.1 වලින් head start එකක් ගන්න ගොඩක් හොඳයි. ඉතින් මම example එකක් විදිහට WCAG guidelines වල තියෙන එක example එකක් අරන් ඔයාලට කියලා දෙන්නම් මොකද්ද මේකේ වෙන්නේ කියලා. මම example එක විදිහට ගන්නම් WCAG 2.1 වල තියෙන use of color කියන guideline එක. එතකොට මේ guideline එක 1.4.1 and it's about use of color. So it's a level A rule. ඒ කියන්නේ මේක bare minimum දෙයක්. ඒ කියන්නේ මේක අර most basic දෙයක්. මේ rule එක තියෙන්න ඕන දෙයක්. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මොකක්ද මේ රූල් එකේ goal එක what to do ඒ කියන්නේ මොන වගේ දෙයක්ද මේක කරන්න තියෙන්නේ ඊට පස්සේ ඇයි ඒක important වෙන්නේ වගේ දේවල් මෙතන ඒ factors in brief ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම notes තියෙනවා මේකේ තව information ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන් මේ දේ කොහොමද කරන්න කියලා. ඉතින් මේ use of color කියන level A guideline එකෙන් කියන්නේ color is not the only way of distinguishing information. ඉතින් ඒ කියන්නේ color එක විතරක් නෙමේ information distinguish කරන්න පුළුවන් එකම ක්‍රමය. ඉතින් ඒ වගේ වෙලාවක මොන වගේ දෙයක්ද අපිට කරන්න ඕන කියලා මේ rule එකෙම දීලා තියෙනවා what to do කියන section එකේ use information in addition to color such as shape or text to convey meaning. ඉතින් shape text වගේ දේවල් use කරලා color එක වෙනුවට color විතරක් නම් තියෙන්නේ ඒක information එක convey කරන්න ඒ දේවල් use කරන්න කියලා තියෙනවා. ඉතින් ඒක example එකකින් කිව්වොත් එහෙම ඔයා දැකලා තියෙනවා මේ input fields වල මොකක් හරි error එකක් එනවා නම් ඒක red වලින් ඒ input field එක ඒ input field එකේ stroke වෙනවා. එතකොට ඒක stroke වුණාට විතරක් මදි මේ rule එක තියනවා නම් ඔයාට පොඩි information එකක් දෙන්න ඕනේ ඇයි ඒක error එකක් එන්නේ කියලා. ඒ කියන්නේ there's a problem so the error message should be there. ඊළඟට තව example එකක් ගත්තොත් එහම අපේ websites වල තියෙනවා pie charts වගේ දේවල්. එතකොට pie charts වල මේ එක එක sections වල එක එක segments වල each color වලින් color code කරලා තිබ්බට color code එක මොකක්ද කියලා එහා පැත්තෙන් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ help එකක් එහෙම නැත්නම් ඒ වගේ information convey කරන method එකක් තියෙන්න ඕනේ කියලා තමයි මේ rule එකෙන් කියන්නේ. ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් තමයි මේ rules වලින් ඇත්තටම හදන්නේ. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් ගොඩක් එකතු වෙලා හොඳ accessible site එකක් හැදෙනවා. ඉතින් අන්න ඒකයි මේ වගේ WCAG guideline එකක් අපි follow කරන්නේ. හරි දැන් ඔයාලට තේරෙනවා WCAG guideline එකක් ඇයි තියෙන්නේ මේ ලෝකේ ඊළඟට ඇයි ඒකෙන් මොකද්ද තියෙන වැදගත්කම වගේ දෙයක්. ඉතින් අතරම policy makersලා ඇයි මේ විදිහට WCAG guidelines කියලා policy එකක් හදලා තියෙන්නේ guideline set එකක් මේ අපි වගේ designers-ලට එහෙම නැත්නම් product developers-ලට web developers-ලට මේ follow කරන්න ඕනේ කියලා. ඉතින් ඒක ගැන කතා කරොත් එහෙනම් WCAG guideline එකක් අතරම ඇවිල්ලා තියෙන්නේ එකම goal එකක් මත focus කරලා ඒ goal එක තමයි හැමෝම මේ ලෝකේ ඉන්න equal access තියෙන්න ඕනේ internet එකේ තියෙන products වලට websites වලට එයා disability එකක් තිබ්බත් එයාට නොතිබ්බත් ඉතින් හැමෝටම equal access එකක් දෙන්න ඕන හින්දා තමයි මේ විදිහේ guideline set එකක් හදලා තියෙන්නේ. ඉතින් guideline set එක මේ විදිහට හැදුවට මදි ඒක ඇත්තටම ඒක act කරන්න නම් ඒකට policy makersලා policies හදන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඇත්තටම policies හදලා තියෙනවා සමහර countries වල. ගොඩක් mostly western countries and EU based countries ගොඩක් ඒවල තියෙනවා WCAG at least 2.0 වත් තියෙන්න ඕනේ කියලා standard එකක්. එහෙම හදිසියවත් තිබ්බේ නැත්නම් ඔයාගේ website එක සූ කරන්න පුළුවන් policy makersලාට එහෙම නැත්නම් එයාලගේ තියෙන laws වලින්. ඉතින් ඔයා වෙබ් ඩිසයිනර් කෙනෙක් නම් ඔයා ඊළඟ පාර වෙබ්සයිට් එක ඩිසයින් කරද්දී අනිවාර්යයෙන්ම මේ WCAG guidelines ගැන කන්සිඩර් කරන්න 2.0 2.1 වත් at least තියන්න බලන්න. ඒ වගේම දැන් ඔයා already ඔයාගේ වෙබ්සයිට් එක හදලා පබ්ලිෂ් කරලා තියවර නම් ඒක ටාගට් වෙන්නෙත් මේ වගේ EU countries US ඒ වගේ western countries වලට නම් අනිවාර්යෙන් මොකද එයාලගේ
පොලිසිස් තියෙනද වාට අනිවාරෙන් කන්සිඩ කරන්නවා මේ WCAG ගයිඩ්ලන්ස් වගේ වෙබ්සයිට් එක තියෙනවද කියලා නැත්නම් මම අර කිව්වා වගේ සූ කරන්න පුළුවන්. ඉතින් ඒකට වාට කරන්න පුළුවන් වැඩක් තමයි WCAG ගයිඩ්ලයින්ස් චෙක් කරන්න පුළුවන් ටූල්ස් තියෙනවා WCAG වෙබ්සයිට් එකම ඔෆිෂියලි යාලා දීලා ඒ ටූල්ස් යූස් කරලා වාට ඔයාගේ වෙබ්සයිට් එකේ ඔල්රෙඩි තියෙන වෙබ්සයිට් එකේ WCAG ගයිඩ්ලයින්ස් කොහොමද ඇක්ට් වෙන්නේ ඒවා ඕවර්රයිඩ් වෙනවද වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති WCAG ගයිඩ්ලයින්ස් වගේ දේවල් මේ ලෝකෙට තියෙන්නේ මේ වෙබ් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් වෙබ්සයිට් ඇක්සෙසිබල් කරන්න හැම කෙනෙක්ටම equally. ඉතින් accessibility කියන්නේ must එකක්. It's not a nice to have feature anymore. So ඔයාලට සිද්ධ වෙනවා accessibility කියන fact එක consider කරන්න ඔයාලගේ products හදන each step එකේදී each phase එකේදී. ඉතින් මම හිතනවා ඔයාලා ඔයාලට value එකක් add වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලා accessibility ගැන තව ටිකක් කන්සිඩර් කරන්න ගනී කියලා මේ වීඩියෝ එකෙන් මේ ඉන්ෆර්මේෂන් උත් එක්ක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් හැමෝම stay awesome.